හැලෝ ගයිස් මම චරිත නිර්මාණය ගැන එක්ස්පලෝ කරද්දී ඇබට මූවගේ නාවි චරිත ගැන ටිකක් ඩීප්ලි හෙව්වා ඒ මගේ ස්කිල් එක ඩිවලොප් කරන්න මම නිර්මාණය කරන චරිතවල ගුණාත්මක බාය වැඩි කරන්න ඉතින් මම ඉන්ටරෙට්ගේ නාවි කැරක්ට ගැන හොයනකොට මෙන මේ ආටිකල් එක මට ටික ඉන්ට්‍රස්ටුන මේ වෙබ්සයිට් එකේ කියන්නේ මේ ඇවට මූවගේ ලොකුම ඇචූමන්ට් එක විෂුවල් දෘශ්‍ය කරන ගුණාත්මක භාවය නමුත් ඒකට වඩා හොඳම පැහැදිලි කිරීමක් තමයි ඉමර්ෂන් කිය ගිල්වීම කියන අර්ථය මේ ඉමර්ෂන් කියන්නේ රිජුව ඒ ලෝකයේ ඉන්න වගේ දැනෙන්න කරවන හැඟීම උදාහරණයක් විදියට මේක ඇනිමේෂන් එකක් මේ කැරක්ටර් එක ෆේක්ද කියන හැඟීම නැති කරලා ඒ ලෝකේ ජීවත් වෙනවා කියන හැඟීම මතු කරන එක. නාවි චරිත ගන්න. ඒ ඇස්වල තියෙන හැඟීම. ශරීර චලන. හුස්ම ගන්න විදිය. ඒ දේවල් ඒ මූවි එක බලන හැමෝටම ෆීල් වෙන්න කියලා. ඉතින් මේ චරිත විශ්වාසනීව ජීවමාන කිරීම මේ චරිත වලට මතු කිරීම ඉතාමත් අමාරු කාර්යයක්. ෆයිනල් ෆැන්ටසි ද ස්පිරිට්ස් විදින් මූවි එක දර්ශනීය ලෙස අසාර්ථක වෙලා තියෙනවා. ඒකට හේතුව සයිකොලොජි මේ කැරක්ටර් අපේ මොළය මිනිස් හැඩයක් ලෙස පිළිගන්න පුළුවන්. නමුත් ඉමර්ෂන් වෙලා නැහැ. හරියට කිව්වොත් ආටිෆිෂල් රොබෝ කෙනෙක්ට මිනිස් හැවක් අන්දවල වගේ මට තේරෙන විදිහට මේ ඩ්‍රෙඩ් රේඩියකට කියන්නේ අන්සනී වැලි කියලා. අන්සනී වැලි කියන්නේ රොබෝ වස්තුවක් මිනිසාට සමාන පෙනුම සහ එය ඇති කරන චිත්ත වේගය ප්‍රතිචාරය අතර සම්බන්ධතාවය විස්තර කරන කිරීමට භාවිතා කරන යෙදුම. ෆයිනල් ෆැන්ටසි ද ස්පිරිට්ස් විදින් චිත්‍රපටය අසාර්ථක වුණාන් පස්සේ මේ අන්සනී වැලි කොස් කරේ සුළු පිරිසක්. කියන්නේ මේ සයිකොලොජි ප්‍රොබ්ලම් එක නැති කරලා චරිත නිර්මාණය කරන්නට හුරු වුණේ කියන්නේ චරිත නිර්මාණය කිරීමට පෙළඹුණේ සුළු පිරිසක් කියලා කියනවා. මේ වෙබ්සයිට් එකේ තියෙන විදියට ඇවට මූවි එකේ නාවි චරිත නිර්මාණය කරන ආටිස්ලා මේ අන්සනී වැලි කියන සයිකොලොජි ප්‍රොබ්ලම් එක නැති කරන්න ඔවුන් බුද්ධිමත් වෙලා තියෙනවා. මමත් උත්සාහ කරන්න මේ අන්සනී වැලි ක්‍රොස් කරන්න මම නිර්මාණය කරන චරිතවලට. ඒකෙන් මගේ චරිතවල තියෙන ගුණාත්මක භාවය ඉතාමත් වැඩි දියුණු කරන්න පුළුවන්. මේ අන්සනී වැලි ක්‍රොස් කරන්න නම් නිරන්තර පුහුණුව ඉතාමත් වැදගත්. ඉතින් මේ ආටිකල් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා. කැමති කෙනෙක්ට කියවන්න පුළුවන්. මේ වගේ දේවල් දැනගන්න නයිස් ගෝල් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.